ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ මිනිස් ඉතිහාසයේ භයානකම යුද්ධයක් පිළිබඳවයි. දෙවන ලොකු යුද්ධය. මිනිස් ජීවිත මිලියන ගණනක් අහිමි වූ ලෝකයේ උණුසුම් කළ අඳුරු කතාවක්. 1939 සැප්තැම්බර් 1 වනදා ජර්මනී පළාතේ ආක්‍රමණය කළා. ඒත් එක්කම බ්‍රිටේන් හෝ පාර්ශ්වය ජර්මනියට යුද්ධයක් ප්‍රකාශ කළා. මෙන්න මේක තමයි දෙවන ලොකු යුද්ධයේ ආරම්භය. යුද්ධය පැවතුණු අවුරුදු 6කේ. එක පැත්තේ හිටියේ ජර්මනිය, ඉටලිය, ජපානය. මේක තමයි එක්ස් බලවතුන්. අනෙක් පැත්තේ හිටියේ බ්‍රිටේන්, සෝවියට් රුසියාව, ඇමරිකාව සහ අනෙකුත් රටවල්. ඔවුන් මහ බලවතුන්. මෙම යුද්ධය තුළ දැවැන්ත ගැටුම් රාශියක් සිදු වුණා. Battle of Stalingrad, Pearl Harbor. ජපානය ඇමරිකාවට පහර දුන්නේ මෙහිදී සහ විද්‍යාසී ජර්මනියට එරෙහිව විශාල බලයෙන් යුද හමුදා එල්ල වුණා. 1945 වසරේ සෝවියට් හමුදාව බර්ලින් නගරය ආක්‍රමණය කළා. ජර්මන් නායක හිට්ලර් ආත්මහත්‍යාවක් කළා. ඉන්පසු ජපානය පරාජය කරගන්න ඇමරිකාවේ නොගසක සහ හිරෝෂිමා නගර දෙකට පෙරමුණේ බෝම්බ ගැසීමෙන් ලෝකය කම්ප කළා. මේකයි යුද්ධයේ අවසන් සුළඟ. දෙවන ලොකු යුද්ධයෙන් මියගිය මිනිස්සු සංඛ්‍යාව මිලියන 70ට ආසන්නයි. නව ලෝක බලමණ්ඩලයෙන් උදා වුණ ඇමරිකාව සහ සෝවියට් සංගමය. එක්සත් ජාතීන්ගේ සංවිධානයද මෙතන සිටම ආරම්භ වුණා. මෙවැනි යුද්ධ ඉතිහාසයන් අපට උගන්වන්න හොඳටම මතක තබා ගන්න. අඳුරුතර පාලන අතීතය අපට සමයේ වටිනාකම පිළිබඳ ගැඹුරු හැඟීමක් දෙයි. ඔබට මෙවැනි කතාවලට ආසයි නම් ලයික් ටිකක් දෙන්න, channel එක subscribe කරන්න සහ ඔයාලගේ අදහස් comment එකෙන් කියන්න.